ඔයගොල්ලෝ කළාම ගොඩාක් හොඳින් ඇති කියලා. මේක most awaited video එකක්. ඉතින් මේ එයාපෝට් එකේ දන්නවනේ ඉතින් එයාපෝට් එකේ දුක සතුට හැමදේම පෙනුණු තැනක්. ඉතින් වෙනදට වැඩි ටිකක් වැඩි කාලයක් අක්කත් එක්ක ඉන්න ලැබුණා. ඉතින් එයාට ගොඩක් දුකයි. අපි තුන්දෙනා ඇදියාට විතරක් නෙවෙයි අපි තුන්දෙනාටත් ගොඩක් දුකයි. ඒ වගේම අපි තුන්දෙනා ගොඩක් excited තාත්ති ගාවට යන්න හින්දා excited අලුත් රටකට යන හින්දා අපි ගොඩක් excited වෙලා ඉන්නේ. ඇත්තටම මේක අපේ අවුරුදු 2ක විතර ඩ්‍රීම් එකක් තමයි මේ ඉෂ්ට වෙන්නේ. ඉතින් මේ දවස් වෙනකන් අපි 4 දෙනාම එකම විදිහට බලාගෙන හිටියා. පවුලක් විදිහට අපි අචීව් කරපු ගෝල් එකක් විදිහට තමයි අපි හිතන්නේ. අපි 4 දෙනාම අපි දෙන්නා වගේම අපේ පොඩි දෙන්නත් ඒ හැම දෙයකම අපිට උදව් කරා. ඉතින් මුලට ඇත්තම දන්නවා මම කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මැලේසියාවෙන් ලංකාවට ගිහිල්ලා ලංකාවෙන් දැන් නිව්සීලන්ත තමයි යන්න හදන්නේ. මේ අතරතුර එයාපෝට් එක අපිට වෙලා තිබ්බා මේ ශ්‍රී ලංකන් එයාලයින් එකකින් කරන කැෆටේරියා එකක්. ඒකේ ගණනුත් ඇත්තටම ගොඩක් වර්ත්. ඔයගොල්ලොනොත් කියෝතින් try කරලා බලන්න. කෑමත් හොඳයි. ඉතින් ඊට පස්සේ මුලින්ම අපි යන්නේ හොංකොං වලට. මේ ෆ්ලයිට් එක ඇත්තටම පැය 5:30ක් 6ක් විතර මට මතක හැටියට. ඉතින් හොංකොං වල අපිට ට්‍රාන්සිට් එක තියෙනවා පැය 11ක් විතර. ඉතින් දැන් මේ අපි යන්න තමයි බලාගෙන ඉන්නේ. කොහොමින් හරි ෆ්ලයිට් එකට ගිහිල්ලා ඉවරලා මම කරේ නිදා ගන්න එක විතරමයි. ඒකින්ද වීඩියෝ ක්ලිප්ස් මුකුත් ගන්න බැරි වුණා. කෙලින්ම කණ එක තමයි තියෙන්නේ. මොකද හරිම මහන්සි ගිය ගමන් කරේ අපි තුන් දෙනාම හොඳට නිදාගත්ත එක. කෑම ගැන කිව්වොත් මම ගත්තේ නම් සී ෆුඩ් එකක්. ෂේප් ඉතින් හොඳයි. ඉතින් දන්නවනේ ෆ්ලයිට් ෆුඩ්. ඉතින් අවුලක් නෑ ෂේප්. මේ ඊට පස්සේ මම කිව්වේ නවත් වීඩියෝස් නැහැ. ඊට පස්සේ හොඳට නිදි. මේ හොංකොං වල අපි ඊට පස්සේ බැහැලා ටිකක් වෙලා ගියාට පස්සේ ගත්ත මීල් එකක් තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. කොහොමද හරි ඉතින් මේ එයාපෝට් එකේ අපි තුන්දෙනාත් එක්ක පැය 11ක්ම ඉන්න ඕන. ඊට පස්සේ තියෙනවා අපිට පැය 10ක ෆ්ලයිට් එකක්. ඒ කිව්වේ හොංකොං ඉඳලා නිව්සීලන්ත වලට. අපි දැක්කා නම් එහෙම දුක් වෙනවා. පේනවනේ කනවට වැඩිය බන්නේ කියනේවා අයින් කරනේවා එක තමයි යා කරන්නේ. තව අයින් කරන්න මොකද නැද්ද? අයියයි. ඉතින් අපි කාලේ ඉවර වෙලා හිමීට බෝඩින් ගේට්ස් තියෙන පැත්තට වෙලා හිටියා. මොකද අපි දන්නේ අපි බෝඩින් ගේට් එක මොකද්ද කියලා ඒ වෙද්දිත් මොකද ගොඩක් කලින් හින්දා ඒ වෙද්දිත් එයාලයින් එකෙන් බෝඩින් ගේට් එකක් අසයින් කරලා තිබෙන්නේ නැහැ. ඒකින්ද ඉතින් අපි ওই කිට්ටුවට වෙලා හිටියා. කලින් ඔයගොල්ලෝ කියන්න බැරි වුණා අපි ෆ්ලයි කරේ කැතේ පැසිෆික් එකේ. හිතමාරුතේට සැරසී හැමදාවගේම පුරුදුයි වෙලාව නම් ඉතින් හිතුවට වැඩිය හිතපු තරම් අමාරුවක් වුණේ නැහැ. ඉක්මනට වෙලාව ගියා. මේ දැන් අපි දෙවෙනි පාරටත් කන්න තමයි හදන්නේ. මැක්ඩොනල්ඩ්ස් එකෙන් බර්ගර් එකක් කනවා කියලා හිතුවා. මොකද බඩගිනි අපිට පැය 11ක් නේ. ඉතින් ඒ අතරතුරේ පොඩි දෙන්නටත් බඩගිනි කිව්වා. ඒ පාර ඉතින් මැක්ඩොනල්ඩ්ස් එකට ඇවිල්ලා මේ දෙවෙනි මීල් එක තමයි අපි මේ එයාපෝට් එකේ හොංකොං එයාපෝට් එකේ ගන්න. පාළුවේ සතුට හොඳට පුරුදු
පස්සේ කාලා බීලා ඔක්කොම ඉවරලා අපි මේ දැන් බෝඩින් ගේට්ස් වලට යන ගමන් පුදුම දුරක් තිබ්බේ යන්න බෝඩින් ගේට්ස් වලට. එහා පැත්තේ කොනේද කොහෙද තිබ්බේ සෑහෙන්න දුරක් අපි ගියා. මාර ලොකුයි මේ එයාපෝට් එකත්. ඉතින් දෙන්නම් ගොඩක් මහන්සි. මේ ෆ්ලයිට් එකෙත් ඉතින් කලින් ෆ්ලයිට් එකේ වගේම තමයි. නැග්ගා, නිදාගත්තා, කෑවා, නැගිට්ටා, ආයෙම ආපහු කෑවා, ආපහු නිදාගත්තා. ඉතින් මේක ඇත්තටම බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන යන ගමනක්. සමහරක් වෙලාවට ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති සෝෂල් මීඩියා වල නිව්සීලන්ත මේ දවස්වල අමාරුයි අරවා මේවා ගොඩක් જાති ඉතින් දැකලා ඒවත් ඔළුවේ තියාගෙන ඉතින් ඔහොම තමයි ගියේ. ඒව ගැන විස්තර මම ඔයගොල්ලොන්ට ඉස්සරහට කියන්නම් කොහොමද කියලා. මොකද දැන් මම මේ වීඩියෝ එක දාද්දී අපි මෙහි ඇවිල්ලා දැන් ටිකක් කල් වෙනවා. ඉතින් හැමදාම වගේ වීඩියෝස් දාන්න චුට්ටක් තරක් වුණා. මේ දැන් මේ ෆ්ලයිට් එකට අපි යනවා. ෆයිනලි පැය 11කට පස්සේ ඔන්න අපේ ෆ්ලයිට් එක. මං කිව්වේ අර කලින් වගේම තමයි. නැග්ගා, නිදාගත්තා, කෑවා. ඔක තමයි. ඇත්තටම මේගොල්ලෝගේ කෑම හොඳයි. ඉතින් ඒක තමන් පොඩ්ඩක් චූස් කරගන්නත් දැනගන්න ඕන. දැන් අපේ මගේ ලොකු එක්කෙනා නම් හැමතිස්සෙම ගන්න ඒවා හරියන්නේ නැහැ යාට. ඒගොල්ලෝ හගින්දාස් අයිස්ක්‍රීම් එකකුත් දුන්නා. ඒක තමයි මගේ ආසම පාට් එක. මේ ඕගොල්ලන්ට මගේ නේල්ස් දැක්ක නේද? ඒ නේල්ස් බලන්න මගේ වීඩියෝ එකේ මුල් හරිය මම නේල්ස් දාලා හිටියේ නෑ. මට පැය 11ක විතර කාලයක් තිබ්බ හින්දා එයාපෝට් එකේ මම ඒ නේල්ස් ටික දාගත්තේ එයාපෝට් එකේ ඉඳලා. මම ඒකත් ඔයගොල්ලන්ට චූටි වීඩියෝ එකක් ෂෝට් එකක් දාන්නත් අනිවාර්යෙන් බලන්නකෝ. මේ වගේ වැඩ කරන තව අය ඉන්නවද? මේ මෂරූම් එකත් හරි රහයි. මං හිතුවේ රහ වෙයි කියලා ටිකක් try කරන්නත් එක්ක කාලා බැලුවේ. හරිම රහයි ඒකත්. හැබැයි පෙනුම නම් ටිකක් කැතයි. ඒ වුණාට ඉතින් ඒක රසයි. මේ ෆ්ලයිට් එකේ කෑම නම් ඇත්තට හොඳයි. ඒ වුණාට ඉතින් පොඩි දෙන්න නම් කෑවේ නැහැ. පොඩි දෙන්නගෙනොත් ලොකු එක්කෙනා කෑවේ නැහැ. එයා නම් පුදුම විදියට මේ හිතනවා. එයාගේ ඔළුවෙන්ම හිතාගෙන ඉන්නවා ෆ්ලයිට් ෆුඩ් රහ නැහැ කියලා. මට චූටි හෙම්බිරිස්ස ගතියකුත් තිබ්බා. මේ ඒ වුණාට ඉතින් මම අයිස්ක්‍රීම් එකත් කෑවා. ඉතින් අපරාධනේ නැත්තම් මොන හෙම්බිරිස්සාවක් තියුණත් ඉතින් අයිස්ක්‍රීම් එකක් අතටම ගෙනල්ලා දුන්නම කොහොමද නොකා ඉන්නේ නේද? ඉතින් ඊට පස්සේ එකත් කාලා ආයි පුරුදු විදිහටම නිදාගත් එක තමයි කරේ. මේ දැන් අර කිව්වත් වගේ කලින් ආයි කෑවා, නිදාගත්තා. මේ අපිට දුන්න බ්‍රෙක්ෆාස්ට් එක. මම නම් ගත්තේ සොසේජ් ඇන්ඩ් හිග් එකක්. චූටි දෙන්නා. ඒ දෙන්නට පොඩි ඩම්ප්ලින් පිස්සුවක් තියෙනවා. ඒගොල්ලෝ ඩම්ප්ලින් කියලා දැක්ක ගමන් ඩම්ප්ලින් ගත්තා. ඔය දැන් ඔන්න පේනවා ඒ දෙන්නගේ ඩම්ප්ලින් එක දෙන්නම කෑවේ නැහැ. රස නැහැ කියලා. හැබැයි ඉතින් මගේ එක නම් හොඳයි. ඔන්න අපි දැන් ඉතින් ලෑන්ඩ් කරා. ඇත්තටම ෆ්ලයිට් එක පැය 10ක් විතර වුණාට අපි නිදාගත්ත හින්දා ඉතින් ඉක්මනට වෙලාව ගියා වගේ. ඒක ගොඩාක් ලොකුවට අමාරුවට දැනුන්නේ නැහැ. මොකද මහන්සි හින්දා හොඳටම නිදාගත්තා. දැන් ඉතින් මේ වෙලාවේ මේ තාත්තිව බලන්න ඉවසිල්ලක් නැතුව තමයි මේ දෙන්නයි මායි තුන් දෙනාම ඉන්නේ. ඉතින් බැස්ස ගමන් ඉතින් හිතුනේ හීනයක් සැබෑ වුණා කියලා. ඉතින් දැන් අපි අපේ හීනය ඇතුළේ ජීවත් වෙනවා. ඉස්සරහට ඒක ගැන විස්තර ඔයගොල්ලන්ට කියන්නම්. එන්න කලින් ටිකක් බයෙන් ගොඩක් දේවල් හිත ආවත් දැන් මේ වෙද්දී ඉතින් ගොඩක් දුරට හොඳටම සෙටල් වෙලා නැතත් අපි සෑහෙන්න දුරට සෙටල් වෙලා ඉන්නවා. ඔන්න ඉතින් මගේ කුමාරයා හරිම සතුටුයි යාව දැක්කම. මේක ඇත්තටම අපි දෙන්නම එකතු වෙලා ළඟා කරගත්ත ලොකු ඇචීව්මන්ට්.
එයා ඔය ඉඳන් ඇවිල්ලා තින්නේ මං එයාට පළවෙනියටම දුන්නේ ෂර්ට් එක. ඒක තමයි එයා ඒක. හරියටම අවුරුදු 24ක් පරණයි. තාමත් ඉතින් එයා ඒක අඳිනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මං අරගෙන එන්නම් අපි හිමීට සෙටල් වෙගෙන යන විදිය. මං හිතනවා ඒක ඔයගොල්ලන්ටත් ප්‍රයෝජනයක් වේවි කියලා. ඉතින් අතට ගිහින් එන්නම්. මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් thank you. Bye. Hadi boleh. Tante.